බඩේ දන්නේ නැහැ. අද vlog එකෙන් අපි එක එක විදිහේ කෑම ಜಾති පිරුණු තැනකටත් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් යශු නම් තාම දන්නේ නැහැ අද අපි මේ වගේ තැනකට යනවා කියලා. එයා තාම හිතන් ඉන්නේ අද අපි කරන්නේ shopping vlog එකක් විතරයි කියලා. ඉතින් ඒක නිසා මේ vlog එක අන්තිම වෙනකම්ම බලන්න. අද ඉඳන් සතුටින් පොඩිකාගේ චූරි ආසාවක්. චුට්ටක් බලන්න මාදිහා. නියාශ කියන්නේ අපේ කතාව. අපේ කතාවේ තවත් දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා අපිට හිතුණා. Hi, good morning. ඔයාලා දැනට මම දන්නවා අපි දෙන්න ගන්න යන්නේ මොනවද කියලා. ඉතින් අපි දෙන්න අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මේ අතරමඟදී අපිට ලස්සන තැනක් හම්බුණා. ඉතින් අපි හිතුවා ඔයාලටත් ඒ දේ පෙන්වන්න. ඉතින් චුට්ටක් නතර වෙලා යන්න ඕනි කියලා. මීදුමත් එක්ක ඒ වයිබ් එකට අපි දෙන්න මාර විදියට ආස වුණා. හරිම ආසාවෙන් තමයි ඒ තැන අපි දෙන්න හිටියේ. අපි දැන් යන්න පටන් ගත්තා. අපි දැන් කොහෙද යන්නේ? දැන් කලම්බු පොඩි දේවල් ගන්න තියෙනවා. මොකද සමාන දැක්ම දැකලා කැප්ෂන් එකේ හරි thumbnail එකේ හරි කියන ඇති. මේ කියලා බලමු මොනවද අපි ගන්න යන්නේ කියලා. අපි ගන්න යන්නේ මේ චූටි බබාගේ මේ එන ආසාවක් තිබ්බ දෙයක් තමයි අද ගන්න යන්නේ. බලන්න ඉන්නද? ඔව්. බලමු මේ ආසාව සංසිතේද කියලා. චුට්ටක් බලන්න මාදිහා. නෙමෙයි මගේ ඔළුව චූට්ටක් විතර රිදෙනවා. අපි දැන් මේ කොහෙද? කොහෙද? කාඩවත පැත්තට යන ගමන් තමයි අපි ඉන්නේ. මොන පාරේ ඉන්නේ? අපි කොළඹට ළඟ වෙමින් පවතිනවා. අද අපි මොනවද ගන්නේ? PS5 එකක් ගන්න යන්නේ. අපි දෙන්න චූටි දෙයක් කෑවා. කාලා දැන් මේ අපේ වංචි ගන්න යන ගමන්. ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අද ඔක්කොම ටික කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් උඹේ උත්සාහ කරනවා. දවස් ඇතුළත ඔක්කොම වැඩි කරගන්න. මම චූටි වැඩක් කරන්න යනවා. මෙයා දන්නේ නැහැ මොකද මම කරන්න කියලා. මේකයි කරන්නේ. මම කාලා තියෙන දෙයක්. මෙයා ඒක කාලා නැහැ. මම අද ඒක යාට හදලා දෙන්න තමයි යන්නේ. දැන් හදලා දෙනවා. දැන් හදලා දෙනවා. මම මෙතන හදලා දෙනවා. රාමෙන් එකද? රාමෙන් මෙහෙම. ඉතින් අම්මේ මන් දන්නේ නැහැ අප්පා බලන්න. කොහොමද හදන්නේ? පොඩි දෙයක් මම හදනවා. මම try කරලා තියෙනවා. මෙයා try කරලා නැහැ. මොනවද? සරදයක්ද? ස්වීට් එකක්ද? එහෙම කියන්නේ ඔයා ගෙස් කරන්න. මම try කරලා තියෙන ඔයා try කරලා නැති දෙයක් කොහොමද? දැන් මම මේක කායකේ හදන්න තමයි යන්නේ. ඔයා ගෙස් කරන්න මම මොකද්ද හදන්නේ කියලා. ඊට පස්සේම හදන්න පටන් ගන්න. හරිද? මම try කරලා තියෙන එක. හරිද? මම try කරලා තියෙන දෙයක් TikTok එකේ ගොඩක් viral වෙච්ච දෙයක්. උනාරි ස්වීට් එකක්ද නිකන් සේවරි දෙයක්? නෑ මම try කරලා තියෙනවා කියලා කිව්වම තමයි පොඩක් ගෙස් කරන්න. අයිස්ක්‍රීම් වගේද නෑනේ නේ? ස්ක්‍රීම් නෑ. කාලා තියෙනද? මොකක්ද පැකට් එකකට ගත්ත කොහොමද? නෑ. පළතුරු සම්බන්ධද? දැන් හිතාගන්න බෑ. එහෙනම් හදන්න පටන් ගමු. මෙයා කියන්නේ දන්නේ නැහැ. බඩේ දන්නේ නැහැ. මොනවද? ඔයාලට මේක දකිද්දත් මතක් වෙන්නේ නැද්ද? චායි මොනවද? අචාරුවක් නෑ අනේ. මොනවද ඇත්තට? මෙයාට මේ හදලා දෙන්නේ. මම මේක හදාගෙන ආවේ. මේක ඉතින් හදාගෙන එන්න එපා. මොකක්ද සුණුකුත් වෙනවා. මැලේ පිකල් ලගේ නේද? මොනවද ඔකට කියන්නේ? ඔයාට මතකද TikTok එකේ viral ගියපු
මසාලා මුරුක්කු එක. ඔය එක try කරලා නැහැ නේ මං ඉතින් ඔයාලට ඒක දෙන්න. මෙතන මේකේ තියෙන්නේ try කරලා නැති කෙනෙක්ට හදාගන්න කියමු. රටේ ඉඳි තියෙනවා. රටේ ඉඳි චුට්ටක් ඇති. රටේ ඉඳි 10ක් විතර අට අයින් කළා. ඊට පස්සේ මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ලුණු, තව විනාකිරි තේ හැන්දක් වගේ දාලා වතුර චුට්ටක් දාලා blend කරගෙන තමයි මෙන්න මේ paste එක අපි හදාගත්තේ. හරිද? මේකට අපිට දෙහි දාගන්න තියෙනවා. ඉතින් අපි දෙහි ගෙනාවා. මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. හරිද? ලා 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 ලා. මේ වගේ මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේකට මේ වගේ ලුණු ටිකකුත් දාගන්න ඕනේ. එතකොට මේක මාර රසයි. දැන් ඒකත් හොඳට මික්ස් කරගෙන කන්න ආස හිතෙනවද? අච්චාරුවක්ද? අච්චාරුවක් නෙමෙයි. අපි මෙන්න මේ කොයිල් මුරුක්කු එක තමයි මේකට ගන්නෙ. මෙන්න දාගෙන සස බලන්නයි තියෙන්නේ. එතට මික්ස් කරගන්න ඕනේ. මේක ආයෙකින් සුපිරිය. අන්න මේකට කැමති මෙයා කැමති දන්න. පියාට try කරන්න දීලා බලමු. Okay. TikTok එකේ සෑහෙන viral වෙච්ච එකක්. මම try කරා. මම try කරේ නැහැ. ඒක මේ හදපු ගමන් කන්න ඕනේ. පස්සේ තිබ්බොත් එහෙම මේ මුරුකේට පෙමුණාම මේ රස ගන්න බෑ. ඒ අමුතුම රහස මේකයි කියලා කියන්න බෑ. මේ කාලම නැති මීට කලින් නිකන් වෙනස්ම රහක් තියෙන එක. රසයි. ලුණුත් එක යනකොට මාර රහක්. ඒ සුපර්. Traffic ticket dah una guys. Betul lah ni benda hitam ni. ඔන්න අපි දෙන කොළඹට ආවා. දැන් අපේ ඊළඟට කරන්න තියෙන වැඩේට යමු. මේක වැඩක් ඉවරයි. එකක් ගත්තා. ඊළඟ මොකද්ද අපි ගන්න දෙන්නේ? ඔයගේ නෑ. දැන් යන්නේ. ඉමින් යන්න. යන්නේ. ආවා. එන්නේ ජිගිරි බිරිස් එක ගන්න තමයි යන්නේ. මේ වෙද්දි අපි දෙන්නට කරන්න තිබු වැඩ වලින් ගොඩක් ඉවරයි. දැන් ආසම දේ ගන්න තමයි ආවේ. මේ තියෙන එක. ඉතින් මාස ගාණක් කියවලා කොහොම හරි ඒක අද ගත්තා. මේ තියෙන්නේ PS5 එකක්. ඉතින් මම මේ ගැන වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට ගේන්නම් මේකේ විස්තර මොන වගේ ස්පෙસિෆිකේෂන් තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අපේ TikTok page එක වගේම Facebook page එක, YouTube page එකත් follow කරලා subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අසම කරපු දේ ගත්තා.
vlog එක edit කරන්නත් බෑ කියලා කිව්වා. මං හිතන්නේ game ගහන්න ඕන හින්දා. දැන් ඉතින් දවසින් භාගයක්ම ඉවරයි. මන් දන්නේ මාව දව කොහේ එක්කන් යනවද කියලා. මේ විදිහට අපි දැනට හොඳටම බඩගිනි. අපි දැන් කන්න යන හිතාගෙන තමයි ඉන්නේ. ඔන්න ඉතින් අපි ආවා මරිනෝ බීච් හොටල් එකට. ඉතින් දැන් දවල් වෙලත් හින්දා shopping කරලා මහසෙත් හින්දා අපි දැන් brunch එකට තමයි මේ මරිනෝ බීච් හොටල් එකට ආවේ. ඉතින් මම මේකට කලින් reservation එක දාලා තිබ්බින්දා අපේ seats එම වෙනම වෙන් කරලා තියෙනවා. ඉතින් මේක තියෙන second floor එකේ තියෙන Tides restaurant එකේ තමයි මේ brunch buffet එක තියෙන්නේ. ඉතින් මම reservation කරලා තියෙන seat එක කොතනද තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට අපිට මුලින්ම පෙන්නනවා. ඉතින් මේ brunch buffet එකත් අපි වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට ගේන්නම්. ඉතින් අද vlog එකේ හින්දා පොඩ්ඩක් බලමු brunch buffet එකේ මොනවද තියෙන්නේ කියලා. මේක හැබැයි lunch buffet එකට වඩා ගොඩක් special. මොකද මේකේ unlimited drinks එහෙමත් තියෙනවා mocktails වගේ. pizza දාගත්තා. meat items වගේ දේවල් තමයි මම first plate එකට දාගත්තේ. අපි දෙන්න ඔය කතාවනේ අවුට්ඩෝර් ටේබල් එකට යන් කියලා. මොකද එතන මාරම ලස්සන මුහුද පේනවා. අපි දෙවෙනි වටේට බෙදාගත්තා. මේ වගේ රයිස් එකක් තියෙනවා, චීස් තියෙනවා, චිකන් තියෙනවා. ඉතින් මේ මරිනෝ බීච් හොටල් එකේ මාරම ලස්සන බීච් view එකක් තමයි අපිට outside එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මොන වගේ ලස්සන sea view එකක්ද මෙතනට පේන්නේ කියලා. ඇත්තටම ගොඩාක් ලස්සන නිල්ම නිල් පාට මුහුද මෙන්න මෙතනට මේ විදියට බලා ගන්න පුළුවන්. මේක තමයි try කරන්නේ අපා එක. මේ රෝස පාට එක try කරනවා guys. මේ තමයි ෆස්ට් ටයිම් සුෂි try කරන්න ගිහිල්ලා එයා කෙලව ගන්න අවස්ථාව. මම මෙතනින් කැමතිම ඩෙසර්ට් කන එක තමයි මේ. කන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වෙන තරමට ඩෙසර්ට් කොටාරියක් තිබ්බා. ඒ වගේම මෙතන marshmallows, kisses, ice cream වර්ග ගොඩකින්, brownies, eclairs, chocolate pudding, chocolate cake, gator cake, red velvet cake වගේම apple cake උත් තිබ්බා. මං හිතන විදිහට මෙතනින් මං වැඩියම කැවි ඩෙසර්ට්ස්. අපි ලන්ච් අරන් ඉවරයි. දැන් අපි පිටත් වෙන්න යන්නේ. ඔහොම යද්දී අපි දැන් පෙරහැරක් හම්බ වුණා. ඒක තමයි මේ. දැන් බොට් ටිකක් ගත්තා. ඒක බොට් ටික හොයාගෙන යන ගමන් දැන්ට මහන්සි අප්පා. දැන් මේ PS5 එකේ ඩිස්කවුන්ට් ගන්නවා ගේම් එක. අපි දැන් ඒක තමයි හොයන්නේ. ගේම් එකට ගන්න ඩිස්කවුන්ට් ගන්න අපි ඕඩර් එක දාලා. ඉස්සෙල්ලාම ගේම් CD එක හොයාගන්න. ඔන්න ඒ වැඩේ හරි. දවස් අපේ කරන් තිබ්බ අන්තිම වැඩේ ගේම් CD එකක් ගන්න එක. ඒකත් දැන් කරලා ඉවරයි. ඉතින් අදට අපේ vlog එක ඉවරයි. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි ඔයාලට ආදරෙන් ඉල්ලනවා. අපිත් එක්ක දිගට ඉන්න, අපිව subscribe කරලා, අපේ වීඩියෝ share කරලා, comment කරලා අපේ ලස්සන ආදරයක් වගේම support එකක් දෙන්න කියලා ඉල්ලනවා. right.